දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිවීමත් සමග අපේ රටේ ප්‍රධාන ආර්ථික මර්මස්ථානයක් බවට පත් වෙනවා දඹුල්ල නගරය. ඉතින් දුර ඈත අතීතයේත් මේ දඹුල්ල ප්‍රදේශය හරහා බොහෝ වෙළෙන්දෝ මගියෝ ගමන් කරලා තියෙනවා. ඉතින් මෙහෙම ආපු එක්තරා කණ්ඩායමක් වෙළඳ කණ්ඩායමක් මිරිස්ගෝනි පටවගෙන දඹුල්ල හරහා ගමන් කරනවා. දඹුල්ල හරහා ගමන් කරද්දී එක්තරා තැනකදී මේගොල්ලෝ අනතුරකට ලක් වුණා කියලා අපේ ජනවහරේ සඳහන්. ඒ කරලා මේගොල්ලෝ ගෙනාපු මිරිස්ගෝනි ඔක්කොම මේ ඔයක් දිග ගහගෙන ගිහිල්ලා තියෙනවා. මේක කතා වෙනවා. මේ සිද්ධිය ප්‍රසිද්ධ වෙනවා. සුවිශේෂී සිද්ධියක්. ඒක නිසා හැමෝම කතා වෙනවා. මේ මිරිස්ගෝනි ගෙනාපු වෙලෙන්දෝ අනතුරට ලක් වුණේ මෙතන. ඒ කරලා මේ මිරිස්ගෝනි ආවේ මේ ගඟ දිග. මේ ඔය දිග. මේ ඔය දිග තමයි මේ මිරිස්ගෝනි ගසාගෙන ආවේ. මේක පරම්පරා ගානක් කියවෙනවා මිරිස්ගෝනි ආපු ඔය. මිරිස්ගෝනි ආපු ඔය කියලා. මිරිස්ගෝනි ආපු ඔය කියපු එක ක්‍රමක්‍රමයෙන් පරම්පරා ගානක් කියවිලා ජනවහරෙන් භාවිතයෙන් ඒ ප්‍රදේශයේ ග්‍රාම නාමය නිර්මාණය වෙනවා මිරිස්ගෝනියාව වශයෙන්. මිරිස්ගෝනියාව හන්දිය කියන්නේ දඹුල්ල නගරයේ සිට අනුරාධපුර දෙසට ගමන් කරද්දී අනුරාධපුර සහ පොළොන්නරුව ත්‍රිකුණාමල පැත්තට යන පාරවල් දෙක වෙන වෙන හන්දිය. ඉතින් මේ ප්‍රදේශයට එහෙම තමයි ඒ ග්‍රාම නාමය හැදිලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ ජනශ්‍රුති දැන කියා ගන්න දිවයිනේ ජනශ්‍රුති ගැන කතා කරන ප්‍රමුඛතම YouTube channel එක subscribe කරලා තියාගන්න. අපේ Facebook page එක follow කරන්න, like කරන්න, share කරන්න. තව කෙනෙකුට මේවා දැක බලා ගන්න.